තමන්ගේම ගෙවත් අද්දරින් හැමදාම රෑට කවුරු හරි ඔයා දිහා බලාගෙන ඉන්නවා කියලා දැනුනොත් ඔයාට මොකද හිතෙන්නේ? කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ වල ජීවත් වෙන ජෝයි විල්සන්ට මුහුණ දෙන්න උනේත් අන්න ඒ වගේ අත්දැකීමකට. පහුගිය අවුරුදු කිහිපය පුරාවටම ඔහු තමන්ගේ පවුලේ අයත් එක්ක සතුටින් ජීවත් වුණත් මෑතක ඉඳන් ඒ සතුට ටිකෙන් ටික නැති වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව වුණේ ඔහුගේ ගෙවත්තේ මායිමේ තියෙන කැලෑවස්සෙන් මතුවුණු කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු අමුතු අසල්වැසියෙක්. ජෝයි පවසන විදියට වයසක කාන්තාවක් නිතරම වගේ ගෙවත්තේ කෙළවරේ තියෙන පදුරු අස්සෙන් ඔහු දිහා ඉබිකම් කරන්න පටන් අරන් තියෙනවා. ඇය කිසිම දෙයක් නොකියා ඈතින් ඉඳන් ඔහු දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා. මුලින්ම ජෝයි හිතුවේ මේ කවුරු හරි අතරමං වුණු අසරණ සිහි කල්පනාව අඩු වයසක කෙනෙක් වෙන්න ඇති කියලයි. ඒ නිසා ඔහු වහාම පොලිසියට කතා කරලා මේ ගැන දැනුවත් කළා. පොලිසිය ඇවිත් මුළු ප්‍රදේශෙම සෝදිසි කළා. ඒත් විශ්වාස කරන්න එතන කිසිම කෙනෙක් හිටියේ නෑ. අඩුම තරමේ කවුරු හරි හැංගිලා හිටියා කියන්න පුළුවන් කිසිම සලකුණක්වත් අඩිපාරක්වත් හොයාගන්න උන්ට ලැබුණේ නැහැ. එතන කිසිම මිනිහෙක් හිටියේ නැත්තම් ජෝයි තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කරපු මේ වීඩියෝවේ සටහන් වුණේ කාගේ මුහුණද? You see her? Look at that face. Oh my god. It's right. Dude, how scary is that? Oh my god, dude. What the She's crawling through all this මේ වීඩියෝවේ පදුරුවස්සෙන් බොද වෙලා පේන ඒ මූණ දිහා හොඳින් බලන්න. බැලූ බැල්මට මේක වයසක කාන්තාවක් වගේ පෙනුනත් ඇගේ පෙනුමේ මොකක්ද අසාමාන්‍ය බියකරු බවක් තියෙනවා. මලමිනියක් වගේ සුදු මෙලියුණු සම සහ ඒ රූපචලනය වෙන අසාභාවික විදිය නිසාම ගොඩක් අය විශ්වාස කරන්නේ මේ ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි කියලයි. මේ සිදුවීම කොයිතරම් දුරදිග ගියාද කියනවා නම් ජෝයිට සිද්ධ වුණා මේ අමුතු රූපය නිතරම මතුවෙන පදුරු පෙළ ආවරණය වෙන ලොකු ලී වැටක් ඉදි කරන්න. ඒත් වැටෙන් මේ අද්භූත පැමිණීම් නතර කරන්න පුළුවන් උනේ නැහැ. මෑතකදී ජෝයි ගත්තු ඡායාරූපයක මේ කාන්තාව කලින් හිටපු තැනම තියෙන අත්තක් උඩට වෙන්න අමුතුම විදිහේ අතක් සටහන් වෙලා තියෙනවා දකින්න ලැබුණා. සමහරු කියනවා ඒ අතට වම් පැත්තෙන් මුහුණක සේයාවකුත් පේන්න තියෙනවා කියලා. අපේ මනස විසින් අහපු හැඩතල මිනිස් මුහුණු විදියට දකින්න තත්ත්වයක් නිසා එහෙම පේනවා වෙන්නත් පුළුවන්. ඒ ඡායාරූපය ගැන මිනිස්සු කොයි විදිහේ මතපල කළත් අර කලින් වීඩියෝ ගැන නම් මෙහෙම ලේසියෙන් තර්ක කරලා බැහැර කරන්න බෑ. ඒ පදුරු අස්සේ යම්කිසි දෙයක් පැහැදිලිවම ජීවමානවයි චලනය වෙනවා. ජෝයිට වගේම මේ වීඩියෝ බලන ඕනෑම කෙනෙකුට දැනෙන අමුතු නොසන්සුන් හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි. තමන්ගේම මිදුලේ මායිමේ ඉඳන් නිහඬව තමන් දිහා බලාගෙන ඉන්න ඒ අදුරු සෙවණැල්ල මොකක් වුණත් ඒක ජෝයිගේ පවුලේ අයගේ නිදාස වගේම රාත්‍රී නිින්දත් සදහට මුදුරගෙන ඉවරයි. යාළුවනේ ඔන්න IPL සීසන් එක පටන් ගත්තා. මේක තමයි ක්‍රිකට් බලන්න තියෙන හොඳම කාලේ. මම පාවිච්චි කරන්නේ 1x. මේකෙන් ලයිව් මැච් බලන ගමන් දිනන කණ්ඩායමටයි වැඩිම ලකුණු ගන්න අයටයි ලේසියෙන්ම ඔට්ටු තියන්න පුළුවන්. තව සුපිරිම දේ තමයි මේකෙන් දිනන සල්ලි වලට අමතරව BMW කාර්, අලුත් iPhones වගේම laptops පවා දිනා ගන්න chance එක තියෙනවා. අලුතින්ම රෙජිස්ටර් වෙන අයට සුපිරිම වාසියක් තියෙනවා. රෙජිස්ටර් වෙද්දී කළුවර එක කියන ප්‍රොමෝ කෝඩ් එක දෙන්න. ඒ කෝඩ් එක පාවිච්චි කරාම ඔයාගේ පළවෙනි ඩිපොසිට් එකට රුපියල් 50000ක් දක්වා ලොකු බෝනස් එකක් ලබා ගන්න පුළුවන්. තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ කෝඩ් එකෙන් රෙජිස්ටර් වෙන මුල්ම 6 දෙනාට රුපියල් 1000 ගානේ ෆර්ස්ට් ඩිපොසිට් පහක් අපි නොමිලේම දෙනවා. මේක සල්ලි ගන්නයි දාන්නයි හරිම ලේසි. iPay, UPay, bank transfer, සම්පත් විශ්ව හරහා කිසිම අවුලක් නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. මමත් ගොඩක් කල් ඉඳන් මේක පාවිච්චි කරනවා. මේක 100%ක් විශ්වාසයි වගේම පැය 24ම වැඩ කරන කස්ටමර් සපෝට් එකකුත් තියෙනවා. ඒ නිසා මේ පාර IPL මැච් බලන ගමන් ඔයත් එකතු වෙන්න. දැන්ම Google එකේ 1x කියලා සර්ච් කරලා රෙජිස්ටර් වෙන්න. මතක් කරලා කළුවර එක කියන ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා බෝනස් එක ගන්න. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකට යමු. හිතන්න ඔයාගේම ගෙදර ඔයාට වඩාත්ම ආරක්ෂිතයි කියලා හිතන තැන එකපාරටම නාදුනන බලවේගයකට නතු වුණොත් 2025 දෙසැම්බර් 7 වෙනිදා ස්ටීවන් තමන්ගේ නිදන කාමරයේ සවි කරලා තිබුණු ආරක්ෂිත කැමරාවක සටහන් වුණු දර්ශන පෙළ අන්තර්ජාලයට මුදා හරිනවා. මේ දර්ශන පෙළ ස්ටීවන්ව දැඩිසේ බියපත් කරන්න ප්‍රධානතම හේතුව වුණේ ඔහුගේ කුඩා දියණිය නිතරම වගේ තනියම සෙල්ලම් කරන්නේ මේ කාමරයේ ඇතුළේ වීමයි. මෑතක ඉඳන් ස්ටීවන් ඇතුළු ඔහුගේ පවුලේ අය මේ කාමරයට යන එක පුළුවන් තරම් මගහැරියා. ඒකට හේතුව වුණේ ස්ටීවන්ගේ ජංගම දුරකථනයේ සටහන් වුණු මේ බිහිසුණු සිදුවීමයි. ස්ටීවන් පවසන විදියට ඔහු කාමරේ තනියම ඉන්න වෙලාවක කාමරේ දොර ඉබේටම ඇරෙන්න පටන් අරගෙන තියෙනවා.
අමුතුම විදියට ටිකෙන් ටික ඇරෙන මේ දොර එක පාටම නතර වෙලා ආයමත් වේගෙන් වැහෙනවා. හැබැයි මේ සිදුවීමේ තියෙන භයානකම දේ ඒක නෙවෙයි. දොර වැහෙනවත් එක්කම කාමරේ ලයිට් එක නිවෙනවා. මේක නිකම්ම විදුලිය විසන්දීමක් නෙවෙයි. හොදින් බැලුවොත් ඔබට පෙනේවි කවුරු හරි ලයිට් ස්විච් එක පහළට දානවා වගේ. ඒක ඉබේම පහළට වැටෙනවා. සුලගක් නිසා දොර වැහුණා කියලා තර්ක කළන් මේ විදිහට ස්විච් එකක් ඉබේම පහළට යන්නේ කොහොමද? එතන කිසිම කෙනෙක් හිටියේ නැත්තම් ඒ ස්විච් එක පහළට දැම්මේ කවුද? මේ වීඩියෝ බැලුවට පස්සේ ස්ටීවන් මේ කාමරේ තනියම ඉන්න බියක් දක්වන්නේ ඇයි කියන එක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ කාමරය ඇතුලේ යම්කිසි අద్భుත දෙයක් සිද්ධ වෙනවා කියලා තහවුරු කරන එකම වීඩියෝ මේක නෙවෙයි. මීට කලින් දවසක ස්ටීවන් තමන්ගේ දුවත් එක්ක සෙල්ලම් කරමින් ඉන්න වෙලාවක මීට වඩා බියකරු දෙයක් කැමරාවේ සටහන් වෙනවා. Okay. Are you sure? Yeah. Okay. That one hurt. Okay, you want me to make buckets now? Let's do it. I will catch it. Oh, you want to catch it and then put it? Okay. Okay. Oh. Yeah. බැලූ බැල්මට පියෙකුයි දුවෙකුයි විනෝදයෙන් කාලය ගත කරනවා වගේ පෙනුනත් ස්ටීවන් පවා මුලින්ම දැකපු නැති ඇග කිලිපොලා යන දෙයක් මේ වීඩියෝ එකේ තියෙනවා. තප්පරයකටත් වඩා අඩු කාලයකින් පිටිපස්සේ තියෙන ජනෙල් කවුළුවක එක තීරුවක් ඉබේම ඉහළට ඉස්සිලා නැවතත් වැහෙනවා. හරියට කවුරු හරි එළියේ ඉඳන් කාමරය ඇතුළට එබිකම් කරනවා වගේ. හැබැයි මේක කිසිසේත්ම වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ස්ටීවන් පවසන විදියට මේ කාමරේ තියෙන්නේ නිවසේ දෙවෙනි මහලේ. කිසිම කෙනෙකුට එළියේ ඉඳන් මේ ජනේලයෙන් එබෙන්න කිසිම හැකියාවක් නැහැ. මේ සිදුවීම කොයිතරම් බියකරුද කියනවා නම් ස්ටීවන් මේ වීඩියෝව තවත් සමීප කරලා බලනවා. Just want to bring up security footage, POV from when it happened. I'm just gonna zoom in and you just tell me what you see. There are no fingers. There are no fingers in the middle of this. Nobody's moving the blinds. ඔබට පේනවා ඇති ඒ ජනෙල් තීරුව පහලින් කිසිම ඇගිල්ලක් සටහන් වෙන්නේ නැහැ. කිසිම මිනිහෙක් හෝ භෞතික ශරීරයක් මේ ජනෙලයට අත තියන්නේ නැහැ. ඒත් ඒ ජනෙල් තීරුව ඉබේම ඉස්සෙනවා. මෙතනදී මතුවෙන ලොකුම ප්‍රශ්නය වෙන්නේ කිසිම භෞතික ශරීරයක් නැතුව මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එකයි. දොර වහලා ලයිට් එක නිව්වෙත් දෙවෙනි මහලේ ජනේලෙන් ඇතුළට එබිකම් කළෙත් එකම අදෘශ්‍යමාන බලවේගයක්ද. අදටත් ස්ටීවන් ඇතුළු පවුලේ අය මේ කාමරය මගහරින්න උත්සාහ කරන්නේ ඒ නිසයි. මේ සිදුවීම් වලින් පස්සේ නැවතත් කිසිම අසාමාන්‍ය දෙයක් කැමරාවේ සටහන් නොවුනත් ඒ අදුරු කාමරය ඇතුලේ තවමත් යම්කිසි දෙයක් නිහඬව බලාගෙන ඉන්නවා කියන සැකය ඔවුන්ගේ හිත් වලින් ඈත් වෙලා නැහැ. අන්තර්ජාලයේ සැරිසරන තවත් එක් අභිරහස් වීඩියෝවක් විදියට මේ සිදුවීමත් මිනිස්සුන්ට කාලයත් එක්ක අමතක වෙලා යාවි. ඒත් තමන්ගේම ගෙදර තමන්ගේම දරුවා සෙල්ලම් කරපු කාමරේ පිටිපස්සේ හැංගිලා තියෙන ඒ අදුරු සත්‍ය ස්ටීවන්ගේ පවුලට නම් ජීවිත කාලය පුරාවටම අමතක වෙන එකක් නැහැ. මේ ඊළඟ වීඩියෝ වාර්තා වෙන්නේ ඇරිසෝනා ප්‍රාන්තයේ තියෙන අවන්හලකින්. පිටතින් බලනකොට සාමාන්‍ය අවන්හලක් වගේ පෙනුනත් මේ ගොඩනැගිල්ලේ පිටුපස ගබඩා කාමරය ඇතුලේ අద్భుත දේවල් සිද්ධ වෙනවා කියලා පහුගිය කාලය පුරාවටම කතා පැතිරුණා. එක දවසක් රෑ සේවකයන් අවන්හලේ ඉදිරිපස ගනුදෙනුකරුවන්ට සේවා සපයමින් ඉන්න අතරතුරේ පිටුපස ගබඩා කාමරයේ හදවත නතර වෙන තරමේ බියකරු දෙයක් සිද්ධ වෙනවා. කැමරන් කියන මේ අවන්හලේ සේවකයා ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කරනකොට දැකපු දේ අනිත් සේවකයන්ටත් පෙන්නුවට පස්සේ ගොඩක් අය මේ ගබඩා කාමරයට යන එක සම්පූර්ණයෙන්ම වගේ නතර කළා. Doing the till this morning. Look at that. Oh, what? Right there. No, wait. It gets better. It gets better. That's not it. It gets better. Look up here. What is that? Right there. Yeah. What? Serious, bro? Yeah. Remember the bar this morning, Susie? I showed you Yes. that demon rabbit from hell. No, wait. Look. Is that a face right there, guys? No, look. Oh my God! It just moved. It just moved. It literally. Watch it. Get your eyes on it. See? Ew. See? I told you. Dude, that's scary. I know, It's literally right? gone. I think it's pretty cool, actually.
ඔබට පැහැදිලිවම පේනවා ඇති. ඒ ශීතකරණයේ මතුපිට යම් කිසි මුහුණක සේයාවක් සටහන් වෙලා තියෙනවා. හැබැයි මේක නිකම්ම සෙවණැල්ලක් නෙවෙයි. ඒ මුහුණ එක තැනක තියෙන්නේ නැහැ. ඒක චලනය වෙනවා. හරියට කවුරු හරි ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා තේරුම් ගත්තා වගේ ඒ රූපේ එකපාරටම කැමරාව දිහාවට හැරෙනවා. මට ඔයාව පේනවා කියනවා වගේ අමුතු බියකරු බැල්මක් හෙලලා ඊළඟ තප්පරේ මුහුණ සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. මේ අවන්හල ඇතුලේ මීට කලිනුත් අමුතු දේවල් සිද්ධ වෙලා තිබුණත් සේවකයන්ව මේ තරම් බියපත් කරන්න මේ වීඩියෝව සමත් වුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මොකද මීට මාස කීපයකට කලින් මේ ගබඩා කාමරේම තවත් හිරිකඩු පිපෙන සිදුවීමක් කැමරාවේ සටහන් වෙලා තිබුණා. එදා රෑ අවන්හල වහන්න සූදානම් වෙන වෙලාවේ එක සේවකයෙක් දකිනවා පිටුපස තියෙන හදිසි පිටුවීමේ දොරටුව ඇරලා තියෙනවා. ඔහු හිමින් සීරුවේ දොරටුව දිහාවට යනකොට එක පාරටම කිසිම කෙනෙක් නැති තැනකදී කවුරු හරි ඔහුගේ උරහිසට තට්ටු කරනවා වගේ ඔහුට දැනෙනවා. වටපිටාවේ කිසිම කෙනෙක් නැතුව ඒ වගේ දෙයක් වෙන්නේ කොහොමද? සේවකයා පවසන විදියට ඔහුගේ උරහිසට තට්ටු කළේ අර කලින් වීඩියෝවෙන් දැකපු ඒ අමුතු සෙවණැල්ල. එහෙමත් නැත්තම් මේකේ අතක් වෙන්න ඇති. වීඩියෝවේ ගුණාත්මක භාවය අඩු නිසා හරියටම පේන්නේ නැති වුණත් ඔහුගේ බෙල්ල කිට්ටුවේ මොකද්ද අදුරු රූපයක් මතුවෙලා ආයෙත් නොපෙනී යනවා පැහැදිලිවම දකින්න පුළුවන්. ඒක මොකක් වුණත් ඔහුට ඒ ස්පර්ශය හොඳින්ම දැනিলা තිබුණා. මේ දර්ශන පෙළ දැකපු කිසිම සේවකයෙකුට මේ දේවල් වලට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න බැරි වුණා. කැමරන් විශ්වාස කරන විදියට නම් මේ මුළු අවන්හලම විශේෂයෙන්ම පිටුපස කුස්සිය සහ ගබඩා කාමරය අමනුෂ්‍ය බලවේගයකට නතු වෙලයි තියෙන්නේ. හැබැයි මේ ඔක්කොටම වඩා බියකරුම සිදුවීම කැමරාවේ සටහන් වෙන්නේ මෑතකදී. මහ රෑක එක් සේවකයෙක් මේ ගබඩා කාමරය ඇතුලේ තියෙන ශීතකරණය තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කරන්න පටන් ගන්නවා. ඔහු පවසන විදියට කවුරු හරි පිටිපස්සේ ඉඳන් ශීතකරණයෙන් එබිකම් කරනවා වගේ ඡායාවක් ඔහුට පෙනිලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු හැරවෙන කිසිම කෙනෙක් ඒ ගබඩා කාමරය ඇතුලේ හිටියේ නැහැ. Tripping? What is that? ඔහු බියෙන් සැකෙන් ඒ ශීතකරණය දිහා බලාගෙන ඉන්නකොට එක පාරටම සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණු කැඩිලා ගිය ලොක දොරක් වේගයෙන් ඇරෙනවා. ඔහු තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා නම් ඒ ලොක එකේ දොර වැදිලා ඔහුට බරපතල තුවාල වෙන්නත් ඉඩ තිබුණා. වාසනාවකට එහෙම දෙයක් නොවුණත් ඒ අත්දැකීමම ඔහුට ජීවිත කාලය පුරාවටම අමතක වෙන්නේ නැති වේවි. ඔහු දැක්කේ නිකම්ම සෙවණැල්ලක් වෙන්න පුළුවන්. ඒත් කලින් වීඩියෝවේ මුහුණක් මතුවලා පෙනුනෙන් මේ ශීතකරණයමයි කියන එක අමතක කරන්න බෑ. මේ අදුරු ගබඩා කාමරය ඇතුලේ ඒ ශීතකරණය සහ ලොක පෙළ ආශිතව සැරිසරන්නේ මොන වගේ අමනුෂ්‍ය බලවේගයක්ද? ඒකට මේ අවන්හලෙන් මොන වගේ දෙයක් ඕන වෙලාද? ඒ ප්‍රශ්නවලට උත්තර තාමත් ඒ අදුරු බිත්ති හතර අතරේ හැංගිලා තියෙනවා. සමහර වෙලාවට නිශ්ශබ්දතාවය තමයි ලෝකෙ තියෙන බියකරුම දේ. කිසිම ශබ්දයක් නැති පාළු පරිසරයක එකපාරට යම්කිසි දෙයක් සිද්ධ වෙනවා දැක්කොත් ඔයාට කොහොම හැගෙයිද? මේ සිදුවීම වාර්තා වෙන්නේ 2023 මාර්තු මාසයේදී. අන්තර්ජාලයේ ඩෙස් පැඩ්ලර් කියන නමින් ප්‍රසිද්ධ මේ පුද්ගලයා උපතින්ම බිහිරි කෙනෙක්. හැබැයි ඒක ඔහුට කවදාවත් බාධාවක් වුණේ නැහැ. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට ගියොත් ඔහු තනියම බෝට්ටු හදන විදිය, එහෙමත් නැත්නම් අලුත් ඇඩියා කරන ගොඩනැගිලි වල වැඩ කරන විදිය බලාගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම වීඩියෝ අතරේ කාගෙත් අවධානය දිනාගත්ත වෙනස්ම විදිහේ බියකරු වීඩියෝවක් 2023 මාර්තු 10 වෙනිදා ඔහු අන්තර්ජාලයට එකතු කරනවා. මේ වීඩියෝවේ ඔහු කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. සංඥා භාෂාවෙන් ඔහු පැහැදිලි කරන්නේ ඔහු අලුත් වැඩියා කරමින් ඉන්න පැරණි නිවසක අමුතු ලොකු ශබ්දයක් ඔහුට දැනුණා කියලයි. ඔහුට ඇහෙන්නේ නැති වුණත් ඒ කම්පනය ඔහුට දැනීලා තියෙනවා. ඔහුගේ මුහුණේ තියෙන කලබලකාරී ස්වභාවයෙන්ම පේනවා ඔහු කොයිතරම් බියටපත් වෙලා දින්නේ කියලා. ඔහු
ඔහු කැමරාවත් අරගෙන ශබ්දය ආපු දිහාවට ඒ කියන්නේ නිවසේ පහළ මාලයට යනවා. ඔහු වටපිටා වීඩියෝ කරන ගමන් ඉන්නකොට එක පාරටම ඒ අදුරු කාමරේ කෙළවරක තියෙන පුටුවක් වේගයෙන් ඉස්සරහට ඇදෙනවා. නිකම්ම පුටුවක් පෙරලනවා වගේ දෙයක් නෙවෙයි. ඒ පුටුව පැහැදිලිවම ලිස්සලා ඉන්නේ ඔහු ඉන්න දිහාවට. හරියට කවුරු හරි නොපෙනෙන කෙනෙක් මෙතනින් වාඩි වෙයන් කියලා ඔහුට පුටුවක් දික් කරනවා වගේ. ඒත් ඒ පුටුව ඇදෙන වේගයත් එක්ක බලනකොට ඒක ආරාධනාවකට වඩා මෙතනින් පිට වෙලා ඵලයන් කියලා කරන තර්ජනයක් වගේ තමයි පේන්නේ. මේ සිදුවීමත් එක්කම දැඩිසේ බියටපත් වෙන ඔහු ඉක්මනින් මේ බිම්මහලෙන් පිට වෙලා යනවා. 1949 අවුරුද්දේ ඉදි කරපු මේ පැරණි නිවස ඇතුලේ වැඩ කරන අතරතුරේ ඔහුට මුහුණ දෙන්න සිද්ධුණු මේ අත්දැකීම නිසා මේ නිවස ඇතුලේ අద్భుත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔහු දැඩිව විශ්වාස කරනවා. කෙනෙකුට ඇහුණත් නැතත් අමනුෂ්‍ය බලවේග වලට තමන්ගේ පැවැත්ම දැනෙන්න අරින්න වෙනත් ක්‍රම තියෙනවා කියන එකට මේ වීඩියෝව හොඳම උදාහරණයක්. සමහර අත්දැකීම් තියෙනවා අපිටම මුහුණ දෙන්න වෙනකන් විශ්වාස කරන්න අමාරු තරම් භයානක. මේ කතාවේ එන මේ රොසෙට් කියන පුද්ගලයා අලුත් නිවසක පදිංචියට යනකොට කවදාවත්ම හිතන්නේ නැතුව ඇති ඒ අලුත් ගෙදර පළවෙනි දවසම තමන්ගේ ජීවිතේ බියකරුම අත්දැකීමක් වෙයි කියලා. 2023 ජූලි මාසේ දවස් ගණනාවක් පුරා තමන්ගේ නිවසේ ඇතුලේ ඇහුණු අමුතු ශබ්ද සහ දර්ශන නිසා මේ රොසෙට් තීරණය කරනවා ඒ හැම දෙයක්ම පටිගත කරන්න. මේ සිදුවීම කොයිතරම් දුරදිග ගියාද කියන නම් ඔහු හිතුවා මේ වීඩියෝ අන්තර්ජාලයට දැම්මොත් කවුරු හරි කෙනෙක් මේ දේවල් නතර කරන්න උපදෙස් දෙයි කියලා. ඉතින් ඔහු පටිගත කිරීම ආරම්භ කරනවා. ඔහු තමන්ගේ කාමරේ සිද්ධ වුණු අద్భుත දේවල් ඒ කියන්නේ අදුරු සෙවණැල්ලක් කාමරේ කෙළවරකින් මතුවුණු විදිය ගැන බියෙන් විස්තර කරන ගමන් ඉන්නකොට එක පාරටම ඔහුගේ කාමරේ දොර වේගෙන් ඉබේම ඇරෙනවා. Okay, so this is my apartment, guys. So I've moved here in around July. And, at least I think around it was like last week I moved in, and half of it's fades, but it looked like bright ghostly. I don't know what it is, but very weird. It was very weird. But then all of a sudden, it's just crazy. Oh snap! What the heck? What the heck? Hello? What the heck? Y'all see that? Man, that thing drove by itself and there's no wind drag or nothing. Look at the fan, look at that fan working. What the heck? Y'all saw that, right? This is what I'm talking about. It's doing it by itself. Nobody there. The freak is wrong with this? And to me, sometimes, I ain't gonna lie, but the air ain't on. And it usually come on. But goodness gracious, that was just weird. But this is what I'm talking about. And then 2 days ago, I decided, because I didn't get no videos. ඔබට පේනවා ඇති ඒ දොර ඇරෙන්නේ සුළඟට නෙවෙයි කියලා. මොකද ඔහු මේ වෙලාවේ පැහැදිලි කරනවා වගේම පෙන්වනවා කාමරේ සිවිලිමේ තියෙන ෆෑන් එක පවා ක්‍රියා විරහිත කරලායි තියෙන්නේ. අහඹු සිදුවීමක් වුණත් නැතත් මේ සිදුවීමෙන් රොසෙට් දැඩිසේ කම්පණයටපත් වෙනවා. හැබැයි මේ නිවස දැඩිසේ අමනුෂ්‍ය බලපෑමකට ලක් වෙලා තියෙනවා කියලා ඔහු කරන ප්‍රකාශය තහවුරු කරන්න මේ වීඩියෝ විතරක් මදි වෙන්න පුළුවන්. ඒත් ඔහු ඊළඟට කැමරාවේ සටහන් කරගන්න දර්ශනය නම් වෙන කිසිම විදියකින් පැහැදිලි කරන්න බැරි තරම් බියකරුයි. එක දවසක් රෑ රොසෙට් තමන්ගේ නිවසේ කොරිඩෝව පේන විදියට කැමරාවක් සවි කරලා තියෙනවා. එදා රෑයේ කැමරාවේ සටහන් වුණු දේ ඔහුව සම්පූර්ණයෙන්ම භීතියට පත් කරනවා. ඔහුට තව එක තප්පරයක්වත් ඒ නිවසේ ඉන්න බැරි තරමට ඒ දර්ශනය භයානක වුණා.
පළවෙනි පාර බලනකොට එක පාටම මේක නොපෙනෙන්න පුළුවන්. හැබැයි හොඳින් අවධානය යොමු කළොත් ඔබට පෙනේවි ඒ අදුර මැදින් මොකද්ද සුදු පාට ඡායාවක් චලනය වෙනවා. කොරිඩෝවේ දකුණු පැත්තෙන් මතුවෙන ඒ ඡායාව හරියට සුදු පාට මීදුමක් වගේ පෙනිලා ඊළඟ තප්පරේ නොපෙනී යනවා. මේ රූපරාමු දෙක සසදලා බැලුවොත් පැහැදිලිවම පේනවා මේ නිවස ඇතුලේ රොසෙට් හැරෙන්න වෙන කවුරු හරි එහෙමත් නැත්තම් මොකක් හරි දෙයක් සැරිසරනවා කියලා. රොසෙට් විශ්වාස කරන්නේ හැමදාම රැට විශේෂයෙන්ම තමන්ගේ කාමරයේ කිට්ටුවෙන් පෙනුණු ඒ අදුරු සෙවණැල්ලම තමයි මේ කැමරාවේ සටහන් වෙලා තියෙන්නේ කියලා. අවාසනාවකට වගේ ගොඩක් අය මේ වීඩියෝව දැකලා නැහැ. සමහර විට ඒ නිසාම වෙන්න ඇති ඔහු මේ ගැන තවත් වීඩියෝ හෝ තොරතුරු අන්තර්ජාලයට එකතු නොකරන්න ඇත්තේ. දැන් මේ සිදුවීම වෙලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තිබුණත් මේ වීඩියෝ දෙක හැරුණාම ඔහු ගැන වෙන කිසිම තොරතුරක් හොයාගන්න නැහැ. මේ රොසෙට් ඇත්තටම මොකක්ද උනේ? ඒ අදුරු සෙවණැල්ල ඔහුට මොනවා හරි අනතුරක් කළාද? ඒ ප්‍රශ්න වලට උත්තර මේ රොසෙට්ගේ අදුරු මහල් නිවාසය ඇතුළේම සදහටම වැළලීලා ගිහින්. අදට අපි අරගෙන ආව අద్භූත සහ බියජනක දර්ශන පෙළ මෙතනින් අවසන් වෙනවා. මේ වගේ එක කිලිපොලා යන වීඩියෝස් මග නොහැරිම බලන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා මේ වගේ අන්තර්ගතයන් දිගටම නිර්මාණය කරන්න අපිට සහයෝගය දෙන්න. එහෙමනම් මේ වගේ තවත් අදුරු රහස් ගොන්නක් එක්ක අපි නැවතත් හමු වෙමු. මතක තියාගන්න අපිට නොපෙනෙන දේවල් මේ ලෝකේ නැහැ කියලා හිතන එක තමයි අපි කරන ලොකුම මෝඩකම. සමහර විට ඔබ මේ වීඩියෝ බලන මොහොතේ ඔබේ පිටුපසෙන් තියෙන අදුරු මුල්ලක මොකක් හරි දෙයක් ඔබ දිහාම ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. පරිස්සමෙන් ඉන්න.